Hi guys, ඔන්න කුසුම් සේන වීඩියෝ එකක් කරගෙන ඔන්න අදත් ආවා. ඉතින් මේ සැරේ කතා කරන්නේ අපි බඹරකන්ද දියාල ගැන. බඹරකන්ද දියාල ගැන කතා කරොත් අලංකාරත්වයෙන් පිරිපුන් උසම දියාල විදිහට නම් දරාපු දියාලක්. ඉතින් සෑහෙන ගංගාවල ජලය බෙදාගෙන යන බොහොම අපූර්ව ගංගාවක් විදිහට බඹරකන්ද දියාල අපිට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද දියඇල්ල. බඹරකන්ද දියඇල්ල ගැන ගත්තොත් සෑහෙන විස්තර කිරීම කරන්න පුළුවන්. ඉතින් අද කෙටියෙන් බොහොම කෙටියෙන් අපි විස්තර කිරීමක් කරනවා. බඹරකන්ද දියඇල්ල ගැන ගත්තොත් උස අඩි 863ක් උස වලින් ගත්තොත් ඉතින් බඹරකන්ද දියඇල්ල ගැන ගත්තොත් බොහොම අපූර්ව බොහොම අපූර්ව ලස්සන දියඇල්ලක් බොහොම සංචාරක ආකාශයෙන් දිනාගත්තු ගොඩක් අලංකාරත්වයෙන් පිරිපුන් දියඇල්ලක් විදිහට අපිට බඹරකන්ද දියඇල්ල ගන්න පුළුවන්. මේ ලෝකයේ දියඇලි අතරින් 299 වෙනි ස්ථානයේ තාමත් රැඳී සිටින බඹරකන්ද දියඇල්ල. ඉතින් බඹරකන්ද දියඇල්ල ලෝකයේ දියඇලි අතරින් දියඇලි අතරින් 299 වේ ස්ථානය ගන්න මේ බඹරකන්ද දියඇල්ලට හැකි වෙලා තියෙනවා. ඉතින් බඹරකන්ද දියඇල්ල ගැන තව කරුණු ගත්තොත් සංචාරක ආකර්ෂණයේ දිනාගත්තු බොහොම අලංකාර දියඇල්ලක් බඹරකන්ද දියඇල්ල. බඹරකන්ද දියඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ. බදුල්ලේ කළුපහන කිව්වම බොහොම අපූර්ව. ඉතින් බොහොම අපූර්ව මේක සංචාරක ආකාශයෙන් දාගත් ප්‍රදේශයක් තමයි බදුල්ල කියලා කියන්නේ. බදුල්ලේ කළුපහන ප්‍රදේශය තමයි බඹරකන්ද දියඇල්ල පිහිටලා තිබෙන්නේ. ඉතින් බඹරකන්ද දියඇල්ල බොහොම සංචාරක දියක්ෂණය බිම්ම දිනාගෙන ඉන්න. ඉතින් මෙන්න මේ බඹරකන්ද දියඇල්ල ගැන අපි කරුණු ගෙනාවේ. ඉතින් බඹරකන්ද දියඇල්ල ගැන ඕගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාගන්න යටින්. බඹරකන්ද දියඇල්ල ගත්තොත් මේකට වලවැයි ගඟේ අතු ගංගාවක් විදිහට බඹරකන්ද දියඇල්ල හඳුන්වන්නේ. ඉතින් බඹරකන්ද දියඇල්ල උස පැත්තෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුළු ලෝකයේම 299 වෙනි ස්ථානයේ බඹරකන්ද දියඇල්ල උස අතරින් ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි අද ගෙනාවේ ඕගොල්ලෝ වීඩියෝ එක බඹරකන්ද දියඇල්ල ගැන. ඉතින් අපේ කුසුම් සේන වීඩියෝ එක කුසුම් සේන channel එක subscribe කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න අපේ වීඩියෝ හැමදාම බලන්න පුළුවන්. බඹරකන්ද දියඇල්ල ගැන ඕගොල්ලෝ කියන්න තියෙන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඉතින් වීඩියෝ එක අවසන් කරනවා. ආයි දවසේ වීඩියෝ එකක් කරන ඔයාලා හමු වෙනවා. Thank you.